සිද්ධ වුණ මේ විපත රිකව ආවරණය කරගන්නට මට ඇත්තටම මට සෑහෙන කනගාටුවක් දුකක් ඇති වුණා. මොකද දරුදරියන්ගේ සෑහෙන බලාපොරොත්තුවක් මල්පල ගැන්වීමක් සිද්ධ වුණ මේ මොහොතේ අපිට මේ සිද්ධ වුණ විපත පිළිබඳව. හැබැයි අද නොපැමුණුණත් ඉහළ කළමනාකාරීත්වයේ ඉඳලා මම හිතන අපිට හැම මොහොතකදීම සම්බන්ධ වුණා ශවින් ගුණසේකර මහත්මයා. ඔහුට බොහොම කාර්යබහුල රැකියාව සහ ඒ කටයුතු කාරණා නිසා සහභාගී වීමට නොහැකි බව මට දැනෙනවා. ඊයේත් මම කතා කළා. ඉතින් ඇත්තටම චමත් මහත්තයා දැන් මයිත් එක ගිහිල්ලා බැලුවාම කිව්වේ සර් බය වෙන්න එපා. ගැටලුවක් ඇති කරගන්න එපා. අපි මේක කොහොම හරි කරමු. ඒ වගේම මම හිතන්නේ තිබුණ තත්ත්වයට වඩා අපේ මේ ගොඩනැගිල්ල තිබුණ තත්ත්වයට වඩා ඉහළම තත්ත්වයට සකස් කර ගැනීමට අනුග්‍රහය දක්වමින් කටයුතු කරන බව ඔහු මා වෙත පවසා සිටියා. ඇත්තටම දයාබර දෙමාපියන් වෙනුවෙන් ඔවුන්ගේ බලාපොරොත්තු වෙනුවෙන් මේ පුංචි දුවදරුවන්ගේ බලාපොරොත්තු වෙනුවෙන් මේ ඇති කරන බලාපොරොත්තුව අපි වෙනුවෙන් ඇත්තටම ඔබ ආයතනයේ ඉහළ කළමනාකාරීත්වයේ ඉඳලා මේ සියලුම දායකත්වයේ දරන කැප වෙන මහන්සි වෙන සියලු දෙනාට මම හිතන්නේ සියලු කටයුතු කාරණා सर्व प्रकारेम सार्थक वेන්නට මම හිතන්නේ ඒක අපි ප්‍රාර්ථනා කළ යුතුයි. නමුත් ඇත්තටම ඔවුන්ගේ ජීවිතේ ඔවුන්ගේ පවුල්වල කටයුතු කාරණා අනාගත ආයතනයේ දියුණුව මෙන්ම සියලු දෙනාගේම බලාපොරොත්තු සඵල වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම චමත් මහත්මයාට බයික් ෆෝනේ බාර දෙනවා. ඔවුන්ගේ වැඩ කටයුතු ටික ඔවුන්ගේ වචන වලින් යමක් කතා කරන්න අවස්ථාව සලසා දෙමින් මේ කටයුතු ටික ඉස්සරහට කරගෙන යන්න කියලා බයික් ෆෝනේ බාර දෙනවා. තියෙන්නේ ඒ පර්ස් එක ඒක ඇතුලේ මෙන්න මෙවැනි ඇන්ලොප් එකක් තියෙනවා. මේකේ තියෙනවා රුපියල් 2000ක වවුචර් එකක්. මේක ඔයගොල්ලන්ගේ සපත්තු ගැනීම සඳහා සපත්තු අවශ්‍යතාවයට විසඳුමක් විදියට තමයි මේක පරිත්‍යාග කරලා තියෙන්නේ. ඒක බලන්න දෙමාපියන්ට මම කියන්නේ පොඩි අයගේ සමහරවිට මේක දකින්න නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඒකේ නෝගත